සුබ දවසක් හැමෝටම. අද මම කියන්නේ මහන්න කියලා දෙන වීඩියෝ එකක් නෙමෙයි. මට ආපු ඕඩර් එකක් මහන්න විදිහ පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් මම අරගෙන තියෙනවා. ඒක තමයි මම මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. මුලින්ම මේ කොටන් රෙද්දක තමයි මම මේ ගවුම මහගන්නේ. අපි බලමු දැන් කොහොමද මේක නමා ගන්න ඕන. මුලින්ම මම මේ රෙද්ද නැමෙ පැත්තට නමා ගන්නවා. නමාගෙන දැන් මේ විදිහට මම බ්ලොක් එකක් ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ලේසි. මොකද රෙදිත් අපිට ඉතුරු වෙනවා. පොඩ්ඩක් කාලේ යනවා තමයි. උනාට අපිට රෙදි පිරිමහ ගන්න පුළුවන්. මේ විදිහට බ්ලොක් එකක් කපා ගත්තොත් අපිට ඒක ලේසිත් එක්ක වැඩේ කරගන්න. මේ වගේ පිටිපස පළුව මම මේ විදිහට කපා ගන්නවා. දැන් මම මේ විදිහට පිටිපස පළුව කපාගෙන දැන් මේ මම ඉදිරිපස පළුව තමයි කපාගන්නේ. ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි මම එකම බ්ලොක් එකේ තමයි එකක් ඇඳ ගන්නවා. ඒකේ කරායි අපි අත් කටයි කපාගෙන මේ විදිහට බ්ලොක් එක තියලා අපිට කපා ගන්න පුළුවන්. දැන් මම ලයිනින් උත් කපාගෙන ඇවිල්ලා තියෙනවා. මම උඩ කොටසට විතරයි 60 කොටසට විතරයි ලයිනින් දාන්නේ. යට කොටසට දාන්නේ නැහැ. දැන් මම මහගෙන එන්න. දැන් මම මේ විදිහට 60 කොටසට සාය කොටසත් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. පළු දෙකම. දැන් තියෙන්නේ ෂිපර් කොටස අල්ල ගන්න. මම දැන් මේ විදියට ගවුම සම්පූර්ණයෙන්ම ඉවර කරගෙන ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට ප්‍රිල් එකක් අල්ලන් තියෙනවා කර කොටසට. ඒ වගේම ඉන ගැට ගහන පටියක් අල්ලගෙන තියෙනවා. ඒ වගේම යට කොටස මේ විදිහට රැලි කරගෙන තියෙනවා. ඉතින් දැන් මම මේක මහලා ඉවරයි. ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න දිගටම subscribe කරලා තියාගන්න. Thank you.